ගල්මාලු ගල්මාලු අය මොන හොදි කුළු බඩු අව්වේ වේලාගත් කුරුදු පොතු අව්වේ වේලාගත් අනේ වගේ ආ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අද අපි ස්පෙෂල් කෑමක් හදන්න යන්නේ දුන්නාලා අපේ මල්ලි අද ඇවිල්ලා ඉන්නවා මේ ඉන්නේ අද අපි විශේෂ කෑමක් හදන්න යන්නේ මෙයත් එක්කමනේ අක්කා හදනවා රෙහෙ අක්කා හදනවා අද අපි බලමු මොකද්ද හදන්නේ ඊට පස්සේ අපි කනකොට බලමු මොකද්ද කෑම කියලා නේ දැන් බලන්න දැන් අක්කා මොනවද හදන්නේ බලන්න ඔයා හදන්නේ දැන් අද මම හදනවා මාළු හොදි මොන මාළුද මාළු හොදි විතරද හදන්නේ ගල්මාලු අය මොන පරිප්පු හොදි ගල්මාලු හොදි ගල්මාලුද වැව් මාළුද වැව් කොහෙද හලවපු එකේ ඒක ගල් ඒවා පොකුනේ හදන මාළු එතකොට මේ මාළුයි පරිප්පු විතරක් කන්න බෑනේ මොනවත් එකද කන්නේ මොනවද කන්නේ ඔයාලම කිව්වේ මොකක්ද එකක් හදනවා ඒක මට මේ දෙක හදාම ඇති කියලා ඒක අපි කනකොටම පෙන්නමු නේද කනකොටම පෙන්න අපි බලමු එහෙනම් මොනවද මේ අපි මේ කෑම කොහොමද කන්න පුළුවන්ද කියලා මල්ලිට කොහොමද බලමු අක්කයි කෑම කොහොමද කියලා නේ අක්කට අපි යමු මේ වැව් මාළු ටිකයි පරිප්පු ටිකයි ඔක හදන්න අනිත් දෙක අපි හදමු අනිත් දෙක අපි දෙන්න හදමු බලමු නේද අපි දෙන්න දකුණේ කොල්ලෙක් නේ හදන්නේ නේ දකුණේ ගැම්ම තමයි අපි ඉතින් ඇවිල්ලා ඉන්නේ බස් නාහිරද වැටෙන්නේ ඉතින් අපේ අම්මලාත් ඉතින් දකුණේ නේ වෙන්තර ඔයාලා මෙහා කොහෙද වැටෙන්නේ මල්ලි ඔයා අංගොඩ දාවනේ ආනමඩුව කොහෙටදයි තියෙන්නේ අංගොඩද ආනමඩුවයි තියෙන්නේ අය වගේද මේ මගේ පරිප්පුව වෙන්නනේ මෙන්න තාම කිරි දාලා නැහැ ඒකට පරිප්පුවත් හදලා මෙයා මේ මාළු තෙල් දාන්න හදන්න එක එන්න මාළු තෙල් දාන්න මේවල විශේෂ මොනවද දැම්මද වා විශේෂයෙන් දැම්ම මම ශ්‍රී ලංකීය කුළු බඩු අව්වේ වේලාගත් කුරුදු පොතු අව්වේ වේලාගත් අනේ වගේ තමයි දැම්මේ මේ සුවඳක් තියෙනවා මොකද්ද තේ එකක් දාගන්න නෑ අනේ පොල් කිරි දිය කරනවා මේ මෙහෙ තියෙන පිටිකල පොල් කිරි ඒවත් කොට දිය කරලා ගන්න ඕනේ මේ මාළුව දාලා තියෙන බලන්න පෙන්නන්නේ මම මාළුව ලස්සන මාළුව තෙලෙන් තැම්බෙන්න දාලා තියෙන්නේ පරිප්පුවට කිරි දාන්න යන්නේ ඒ තමයි මං උයලි වෙලයි ඊට පස්සේ ඔයාලගේ කැල්ල තියෙනවා අපි දෙන්න හදලා දෙන්නම්කො සුපිරියට කියලා අපි හදන්නේ මෙන්න මෙයාගේ පරිප්පුව නම් හදලා ඉවරයි මෙන්න මාළු එක පරිප්පේ නම් දුන් දානවා මාළු එක බලමු මාළු එක නියමයි රස පාට පේනවා නේද ඒක තාම හරි ගිහින් අපි බලමු ඊළඟට අපි මල්ලි හදනවා ස්පෙෂල් කෑමක් ස්පෙෂල් කෑමක් කන්න බැරි වුණොත් තමයි වැඩේ කන්න බැරි වෙන්නේ නැහැ නේද මල්ලි හැබැයි අපිට ඔච්චර වෙලා නම් යන්නේ නැහැ නේ ඔච්චර වෙලා යන්න අපි විනාඩි 5න් විතර අපි වැඩේ ඉවර කරනවා ඔච්චර මේ පැය ගාණක් ගන්න හරි අපි ජීවිතුන් අතර ඉඳින් ඉතින් ආයෙත් මොනවා හදාගෙන කියලාද පුළුවන් නම් ගෙස් කරලා කියන්න නේද ඊයේ පුරක් කම්පිටි කපලා දැන් මම මෙයාට හෙල්ප් කරන එක තමයි මම කරන්නේ අර මේ හොටෙල් වල වුණත් අර කපලා දෙන ඒ වගේ ඉන්නවනේ ඉතින් ෂෙෆ් ගේ ඔව් හෙල්ප් මෙයා කුක ඔව් කිචන් හෙල්ප් හරි ඕන දැන් මම කපලා දුන්නා අමාරුම වැඩේ කරලා දුන්නා අමාරුම වැඩේ කරලා දුන්නම අමාරුම වැඩේ තමයි මොකද්ද කපන එක මේ කෑම මං කාලා තියෙන්නේ මුලින්ම මේ අපේ ආත්තම්මගේ අතින් මම අපේ ආත්තම්මලා ඉන්නේ ඇඹිලි පිටියේ ඔව් ඒ කියන්නේ මම ගියාට පස්සේ මට අනිවාර්යයෙන්ම වරද්දා නැති කෑම තමයි මේ රසයිද පට්ට රසයි ඒ කියන්නේ මට රසයි ඒක කට්ටිය එහෙම අර කට්ටිය ඇදෙනවා සමහර කාලා නෑ බඩු කියන්න ඕනේ නෑ මම හදන්න දන්නේ නෑ කන්න දන්නේ නෑ කොහොමද කාලා නෑ අපේ ආත්තම්ම තමයි රසටම හදන්නේ දැන් අම්මාත් හදනවා ඒ රෙසිපි එකට රසයි මේක මේ වැඩිපුරම මම නම් කාලා තියෙන්නේ චිකන් එක්ක පරිප්පුයි අරගෙන කන්න තියෙන මේක එහෙනම් මේ අපිට අද චිකන් හදන්න තිබ්බ අපිට කමන්නේ බබන් නෑ ඉතින් මාළුත් සුපිරි. චිකන් ඒ වගේම නේද දැන් හරි මෙයාලා ඉස්සෙල්ලා මේ වතුර එකක් රැක් කරගත්තා මම නම් දන්නේ හදන විදිය දැන් මොකද මිස්ටර් කුකා කරන්න ඕන ලොකු කුකයි පොඩි කුකයි කුකා මොකද ඔව් කරන්නේ ඕකේ වතුර ටිකක් දෙන්න දාන්න මේ ඕකට දාන්න අඩු කරන්න ඕනේ කුකා ඔන්න මම අඩු කරා
අවුලන්නේ වැඩිනොත් තව එකක් තියෙනවනේ. තව එකක් තියෙනවා. එනම් බලන්න නෑනේ. වැඩි නම් වෙන්න දාන්න බලන්න. ඔක්කොම දාන්න බෑ. තව එකක් තියෙනවා බය වෙන්න එපා. වැඩිද? වැඩි වෙන්නේ නෑ. බලමු ඔක්කොම දාන්න බලමු වෙන දෙයක් වෙයිනේ. නැද්ද? අදලන් කයි වගේ හරි පුතා වැඩි වුණා. වතුර වැඩි වුණා ඈ? වතුරට වැඩි ඈ? පොඩ්ඩක් නෑ වගේ පොඩ්ඩක් නෑ ඉන්න. නෑ නෑ. නෑ නෑ වතුර වතුර වැඩි. මදි වගේ දැන් අර කෝප් එක ගන්නකො. ආ මේ පැත්තට. අක්කා තව ටිකක් දාන්න ඈ. අපේ අම්මා මේක දැක්කට පස්සේ මට හැමදාම යන්න කියාවෙත් දන්නේ නැහැ. උඹ වෙන ගෙවල් වල ගිහලා ඉතලා කී වැඩි ඔව් ගෙදර ඇවිල්ලා උයන්න බෑගේ. ගෙදර තමයි බත් එක බෙදලා දෙන්න ඕන. කවලම් කරන්න. චාඩිය දමාගෙන කට්ටිය හැඳි ගන්න දොඩොල් හැඳි ගන්නවා වගේ මේ අවස්ථාවේ නේද? මේව හරියටම හදන්න දන්න අය එහෙම ඉන්නවනම් අපිට බයින්න එපා නේද? ඔව්. ඔව් එයා අපි මේ ෆස්ට් ටයිම් try කරන්නේ. මොකද්ද? ඒක කමන්නේ ඔයාලා ගනින්න මෙයාලා try කරා. තලප නේද? තලප. තලප. දැන් තමයි කෑම කිව්වේ. තලප. අර පොඩ්ඩක් ඕක මේ ගුඩු මුක්තිය ඇදු අපිට කියලා දෙන්න පොඩ්ඩක්. මම දැක්කර වීඩියෝ එක වතුර එකට ලුණු පොඩ්ඩක් දානවා. මෙයාලා අමතක වෙලා මම මතක් කරලා නේ. එහෙම එකක් නෑ ඈද්ද? අපේ දෙන වීඩියෝ එකක් බලුවා. වීඩියෝ එක බලුවා. රෙසිපි අමතක වුණානේ. මම දැක්කර Facebook එකේ අර Facebook එකේ අයියා කෙනෙක් ඉන්නවා මේ එයා හදනවා මේ තලප හැමදාම මේ කොහෙද මේ තැන මතක නැහැ නම් මතක නැහැ බලන්නකො අපේ බොසා මේ හැඳි ගාමින් පවතිනවා. කොච්චර වෙලා හැඳි ගන්න ඕනේද? මේක බලන්න අර මේ පිටි නැතුව එනක හොඳට පිටි දාව තියෙනවා. අතර රිදෙනවා මේ පිටි මේ පිට තියෙන ඔව් අතර ඉඳන් ඊට පස්සේ මේ අඩියල්ල අයියා ඒක දැන් දාන්නකො මේකට දාන්න ඈ මේකට දාන්නකො වැද්ද දැන් මේක ඇතිනේ ඈ ඔහොම දාන්න එපා ඇයි මේ ටික ටික දාන්න මගේ අතත් රිදෙනවා පොඩේ තේරෙනවා නේ උයන එක ලේසි නෑ. ඈ මේ උයන එක ලේසි මේ වගේ තව නේද අනේ මේ අණ්ඩානේ යන්න. දැන් මේ වගේ ගුලි ගහ ගන්න ඕන ඔක්කොම දාන්න දානවනේ ඕක. පොඩ්ඩේ ඒකට උණු ඇති පොඩ්ඩේ නෑ නෑ උණු ඇල් වතුර ඕන ඇල් වතුර ටිකක් දාගන්නකො නෝමල් වතුර ටික කනවා. ඔච්චර කොහෙද පොඩි පොඩි ඈ මෙන්න තලප දානවද? මෙන්න අලි බෝල තුනක් හදලා තියෙනවා. මේක ලොකු කුකාට මේක පොඩි කුකාට පොඩි බෝල දෙක මට බලන්නකො ලස්සන ටිකක් දෙන්න. වේ අපි කුක්ලා දෙන්නගේ වැඩ මෙහෙම පුළුවන්ද ඈ මේ ඔන්න එහෙනම් අපි හදලා ඉවරයි නේද? කන්න තමයි යන්නේ. මේ තලප. ඔන්න පුරා කන් තලප. දැන් මේක කොහොමද බෙදන්නේ? අද චුයින්ගම් වගේ මං මට මේක මොකද මේ වැඩි හිටියනේ. වැඩි කෙනාට මේක මල්ලිට මේක මෙතන දාපි ගාය ගත්තා නේද? ඒ මගේ චූටි පිගාන ඒක නෝ. මේක චුප්පි ගන්න මගේ නේද? මේ පැත්තට යනවා. ඔව්. මේක මගේ. මේක මෙයාගේ දෙකක් ඕනේ. නෑ එපා එතකොට. දැන් ඔයා දාන්න බලන්න මාළු වගේ වැව මාළු ටික දාන්න ඉස්සෙල්ලා වැව මාළු ගල් මාළු. අර ඔයාලා දාගන්න මම මොකටද? ඔය කඩා ගන්න එපා. ගොඩ ඉන්න වටේට හොදි දාගෙන. ඒක තමයි ඉස්සෙල්ලා මේ මල්ලි පටන් ගන්න වැඩ. මම ඉතින් වයින්ද පයින්නතු වැඩි එයා ලස්සනට කරයි. දන්නේ නැහැ නේ. අයියෝ ඉතින් මම දන්නේ නෑනේ. යන්නේ හොදි දාගන්න ඉස්සරහට. ඔව්. thank you ආගන්තුක සත්කාර වලට. කාලා නැහැ නේද? කාලා නැහැ. කට්ටිය වනිත් දන්නේ ෆොස් වෙන්න ආදනවා බරුවට තලපයක්වත් කාලා නැහැ කියලා නේද ඉතින්. කාලා නැත්නම් රත් එක දෙන්න බලන්න. ඉන්න. එතනින් අල්ලන්න එපා. ඒකයි. ඔය තියෙන්නේ නේ. ඔරේ හදලා හරි. තව ටිකක් ලක් කරලා දාන්න.
හොදියක්ද? ඇති හොඳ ඇති. ඉන්න අර ලං කරන්න. එහෙම තමයි හදන්නේ. බලමු තලප ඔයාලත් කාලා තියෙනවා. කාලා දැන් තියෙනවා. ගොඩක් ලංකාවේ භාගයක්ම කාලා තියෙනවා. අපි කාලා නේද? කට්ටිය ලුණු මදි නම් කට්ටිය දාගෙන කන්න. ලුණු කියන්නේ දාගෙන කන්න පුළුවන් જાතියන්නේ. දැන් මල්ලි ටිකක් දාගන්න. මල්ලි දාගෙන. මල්ලි මම දාන්න පොඩි. ඉතලා කණ්ඩායම් යන්නේ. කාලා බලමු. මෙහෙම තරව ගත්තා. කොහමද? ගිලින්නලු තියෙන්නේ. හරිද? පරිප්පුයි මාළු හොදි එක තරව ගන්න මෙහෙම. තරවගෙන. රහයිද? ගිලින්නවද? ගිලින්න ඕන හපන්නේ නැහැ. කන්නේ නැහැ. හැපුවොත් කටේ ඇලෙනවා මේක. බලමු අපි කාලා ෆස්ට් ටයිම් කන්නේ. නැද්ද? රසයි රසයි. දනවා හලෝ ගිලින්න. චූටි ගායි කඩා ගන්න. මේක ඒක එකපාරම ගිලින්න ඕනේ නේ? හැපුණානේ? හැපුණා මට ඒක. මට පුරුදු වෙලා ඉඳන්. ගිලින්ද? ඈ? මේ ගිල්ලම තමයි එන්නේ නේ. හැබැයි ආයෙ බලමු තව එකක් ආ. ඔබ චූටි කරලා ගන්න. හා චූටි හරි වැඩි. පොඩ්ඩක්. ඒක හරි. ගිලින්ද සෙනික? අය හබන්නේ. මේ මේක මෙහෙම පොඩි කර ගන්න ඕනේ. අයියේ. ඇයි කියන්නේ මේක රවුම් කර ගන්න බෑ. අයියේ හතර හැසියා. රවුම් කර ගන්න බෑ නම් ඕන විදිහට. හයි ඔබ හයි. හරිනේ. වැඩේ ඇවිල්ලා තියෙන හොඳට. අපේ අද මෙච්චර කකන්න නැතුව හිටියේ. ඒකනේ. කොල්ලා වෙන වැඩන්නේ නේ. කොල්ලා බදින කෙල්ලට නම් එන වාසනාවයි ඈ. ඕ නෑ හොයාගන්න. ඕ හොයා ගන්නවා නම් ඈ කොල්ලෝ. මේ වගේ කොල්ලෝ හම්බෙන්නේ නැහැ ඉතින් ඈ. නැද්ද? ලෝකෙටම එකයි. ලෝකෙටම එකයි. හයි. ටිකක් ගියාට පස්සේ තමයි ඒක රහය දැනුනේ නේ. ඈ? ඒ උනන් හපලා කරන්න හොදයි වගේ. හපලා කරන්න දිවට රහදේ. ඒවල හපලා කන්නේ නැහැ නේ. අයි ඉතින් හා. ඒක කටේ ඇලෙන්නේ නැද්ද? කල්බල. තල්ලේ ඇලෙනවනේ. නෑ මගේ තල්ල හොඳයි. අය වගේ හොඳයි ඒකනේ. ඔයාගේ දැලනවද? නෑ. මේ එන ගුණයි වගේ කෑමනේ. ඔව් ඔයා මේ කන්න බෑනේ අනේ මේ එන ගොඩ. හොඳයි. එන ගොඩක් නේ. ඈ? කියලා ගෙන ආයෙත් හදන අපරාධ. ඔව්. ඕ. දැන් 500කින් හැදුවා අපි. දැන් තව ඔයාලා try කරලා බලන්න නේද? ඔයාලා හැමෝම. මේක හයි. ඒක ලේසි කියන්නේ ඉතින් මේ හදන විදියට අවුලක් නැහැ. ටිකක් ගල් කරගත්තා ඒ වෙලේනේ. ඕ. අර අපි වීඩියෝ එකේ තියෙන විදියට follow කරන්න පුළුවන් කරගන්න. ඔයා ලෙවන හරියට හදලා කිව්වේ නෑ. හදන විදිය තමයි අද කිව්වේ. ගොඩක් හදන්න නෑ නේ. හදන්න දෙයක් නැහැ නේ. වතුර ලිපේ තිබ්බා. ඊට පස්සේ කුරක්කම් පිටි ගානට දාගත්තා. ලුණු පොඩ්ඩක් දැම්මා. හැදියා. එතනික මේ වගේ වෙනක. ඊට ටික පරිප්පු මාළු හදන්න දන්නවනේ. ඒක තමයි මට අමාරුම කෑල්ල. මේක කොච්චර හැදුවා නේ. මගේ පරිප්පොද්දයි මාළු හොද්දයි නැත්තම්. ඒක නම් සමිතන බොරුවනේ. හයි නැද කියන්නේ හා පරිප්පොයි මාළු. පරිප්පෙන් එන්නේ අපි අර තලපෙන් තමයි රහන්නේ පරිප්පේ. එහෙනම් මල්ලි තව මාළු දාගෙන කන්න. ඔයාලා එහෙනම් මේක කණ්ඩ ඉවර වෙනකම්ම තවත් තීලා අපි මල්ලි හොඳට කන්න. කන්නම්. තව ඔන්න දැන් මම බොරුකාරයෙක් නෙමෙයි. ඔව් දැන් නම් බුරුකාරයෙක් නෙවෙයි කියලා පිළිගන්නවනේ. ඔව් ඔව්. ඒ වුණාට බොරු තමයි කියන්නේ. ඈ? කොල්ලා මේ දවස්වල එහෙනම් කල්පනා කර කර ඉන්නේ ඒක තමයි ඉතින් එන්න බැලුනේ. ඇයි කියලා දන්නේ නැහැ ඉතින් අපිට. ඒවා බොරු පර්සනල්. ඈ? පර්සනල් ප්‍රශ්නද? ඊළඟ වීඩියෝ හම්බෙමුනේ. අර මොන දේ වුණත් hina වෙලා ඉන්න බෑනේ. මොනේ දේ වුණත් hina වෙන්න. ඒක ඇඩ් කැල්ලා. දැන් අර පුළුවන් හුරු වෙලා තියෙන්නේ දැන් හැම දෙයකටම. හැම දෙයකටම හුරු වෙලා තියෙනවා. හුරු වුණාම හරි. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. නැත්තම් ප්‍රශ්නයක් එනවා. නැත්තම් මෙතන සෝචනීය වෙනවා තාත්තේ. තලප ගන්න ගමන් අඬනවා උඹත්. හරි එහෙනම් අපි තව වීඩියෝ එකකින් අපි අනිවාර්යෙන් සෙට් වෙමු. අපේ වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෆලෝ කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. නැගිට්ටා. එතකොට කිව්වේ දැන් නැගිටලා අර සඳුරු අයියේ මොකද්ද? ඇත්තට මේ සඳුරු අයියා. එහෙනම් අපි ගියා. බයි. බයි බයි. ඔය රවත්තලා ඉන්න හලෝ කණ්ඩ.